දැන් අපේ රටේ සමහර ගීත තියෙනවා විදේශ රටවල් වල කවි මෙව ආශ්‍රයෙන් නිර්මාණය වෙච්ච. උදාහරණයක් ඇටියට ගත්තොත් අමරදේවයන් ගයන පටු අදහස් නම් පවුරෙන් ලෝකය. මේක රවීන්ද්‍රනාථ tagore තුමායි කවියක් ආශ්‍රයෙන් ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම අමරදේවයන් ගයන සන්නාලියනේ සන්නාලියනේ මේකත් අපි දකිනවා සරෝජනී නායකදු කියලා ඉන්දීය කිවිඳියගේ නිර්මාණයක් ආශ්‍රයෙන් ගොඩනගලා තියෙනවා. දැන් මේ අපි අහන්න යන නිර්මාණය ඉන්දියාවේ මේ කවියාගේ නම මදන් ලාල් චතුර්වේදී. මදන් ලාල් චතුර්වේදී කවියක් ලියනවා. මේ කවියේ නම පුෂ්පකී අභිලාෂා. පුෂ්පකී අභිලාෂා කියන්නේ පුෂ්පය කියන්නේ මල, අභිලාෂය කියන්නේ ප්‍රාර්ථනය, මලක පැතුම. මේ මලක පැතුම කියන කවිය ලියවෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට ඉන්දියාව යටත් වීතයක් පැවතිලා ඉන්දියානු නිදහස් සටන ඇති වෙනවා. ගාන්ධි මහත්මා ගාන්ධිතුමාගේ ගාන්ධි ව්‍යාපාරය වර්ධනය වෙනකොට තාගරතුමා වගේම මේ මදන්ලාල් චතුර්වේදීත් කවියෙන් දායක වුණා. අපේ රටේ මහින්ද හාමුදුරුවෝ වගේ. මේ චතුර්වේදීගේ මලක පැතුම මුලින්ම හතර පද කවියක් හැටියට ඩෝල්ටන් නලිස් මහත්තයා පරිවර්තනය කරලා තිබුණා. පස්සේ ගීතයක් සමායෙන්න හතර පද කවියක් හැටියට අල්විස් පෙරේරා මහත්තයා පරිවර්තනය කරලා තිබුණා. පස්සේ ගීතයක් හැටියට ඩෝල්ටන් නලිස් මහත්තයා අර මදන්ලාල් චතුර්වේදීගේ කවිය අපේ ලංකාවේ සමාජගත කරනවා. ඒක අර දේශාഭിමානී නිර්මාණයක් වුණාට මහින්ද හාමුදුරුවන්ගේ කවි තරම් සැර නැහැ. බොහොම සංවරව තමයි දේශාಭಿමානය ඇති කරන්නේ. මේකෙදි කතා කරන්නේ මලක්. අත්තක පිපුණු මලක්. ඒ මල කතා කරලා කියනවා ඇයි මම මේ අත්තේ පිපුණේ? මොකක් සිතාද පිපුණේ? මට ඕන් නැත්තේ මොනවද? මට ඕනේ මොනවද? මල ඉස්සල්ලා කියනවා මට ඕන් නැති දේවල්. ඒ මල කියනවා මෙහෙම උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ. මම මේ පොළොවේ පිපුණේ අහංකාර උද්දච්ච ගෑනුන්ගේ කොණ්ඩේ ගහන්න නෙවෙයි. හිස් මිනිසුන් කුස් පුරවන බස් තෙපලන සිත් සනහන. හිස් මිනිසු කඳ බඩ තිබ්බට වැඩකට නැහැ. සතපට පහකට වැඩක් නැති රටටත් ඇති එලවටත් ඇති මෙලවටත් ඇති අපතෙව්. හිස් මිනිසුන් කුස් පුරවන බස් තෙපලන සිත් සනහන බොජුන් මේස මත සුවඳ හලන්නට මා පිපුණේ නැත මේ දෙරණේ. ඒ මිනිස්සු කන බොන කටුලෙව කන තැන්වල මල් පෝච්චි ඇතුලේ බහින්නත් නෙමෙයි මම පිපුණේ. මේක ඇත්තටම ඉන්දියාව නිදහස් රට තුල තමයි මේක ලියවෙන්නේ. ඊට පස්සේ මලගෙන ඇයි පිපුණේ? රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණවිරුගේ අවසන් ගමනට යන මහා ජනතා පාදූ විල්ලෙන් තැලි පෙලි සැනහි මිය යන්නෙම් මගේ පරම පැතුම එයයි. මගේ පරම පැතුම එයයි. මගේ පරම පැතුම එයයි. ඒ මගට මා විසි කරන්න. මෙතන ඩෝටන් නලිස්ගේ පරිවර්තනය ඒ තුළ තියෙනවා නිහඬ අභිමානයක්. මෙන්න මේ අභිමානය අප තුළ පැවතිය යුතුයි. සංගීතත් කොට මුලින් ගැයුවේ නන්දා මාලනිය අද අපේ කතිකාචාර්යතුමිය ගායනා කරනවා නයනා දමයන්ති. ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත මේ දෙරණේ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුණේ නැත
මගේ පර